ඉතින් ඔයාලා හැමෝම බොල්ට channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ IDE ගැන. මොකක්ද IDE කියන්නේ? ඔයාලා අනිවාර්යයෙන් මේ වෙනකොට මේ වචන අහලා තියෙනවා ඇති. IDE කියන එකේ තේරුම තමයි Integrated Development Environment කියන එකේ කෙටි වචනේ තමයි IDE කියලා අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ IDE කියලා කියන්නේ සරලවම කිව්වොත් අපි කෝඩ් ලියන්න පාවිච්චි කරන software එක. ඉතින් ඔයාලා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප්මන්ට් කරන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට IDE එකක් තියෙන්න ඕන. එතකොට මේ IDE එකෙන් ඔයාලට සරලවම කෝඩ් එකක් ලියන්න, කෝඩ් එකක් කම්පයිල් කරන්න, කෝඩ් එක ඩිබග් කරන්න, අන්තිමට කෝඩ් එක රන් කරන්න වගේ මූලික අවශ්‍යතා සපුරලා තියෙනවා. ඊට අමතරව ඔයාලට ඕන version control කරන්න ඕන git වගේ දේවල්, එතකොට terminal වගේ දේවල් එක්කම තවත් ඕන කරන එක extension වගේ දේවල් වෙන දේවල්, එතකොට සින්ටැක් බලා ගන්න ඕන විදියට දේවල්, එතකොට අපිට ඕන කරන libraries dependencies install කරන්න, ප්‍රොජෙක්ට් එකට assign කරගන්න ඕන වෙන පහසුකම් සියල්ලම සපයලා තියෙන tool එකකට තමයි IDE එකක් කියලා කියන්නේ. එතකොට අපි ඊළඟට බලමු මොනවද අපිට එදිනදා හම්බ වෙන common IDE කියලා. ඉතින් අපි හැමෝටම අනිවාර්යයෙන්ම හැමෝම මේ වෙනකොට ඩෙවලොප්මන්ට් කරන්න පටන් ගත්ත ගමන්ම ඉන්ස්ටෝල් කරන IDE එකක් තමයි VS Code කියලා කියන්නේ. ඉතින් මේක open source එකක්. ඔයාලා JavaScript පැත්තේ ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් මොනවා හරි කරනවා නම් අනිවාර්යයෙන්ම VS Code එක වැඩ කරලා ඇති. මේ වෙනකොට VS Code එක JavaScript වලට විතරක් නෙවෙයි අනිකුත් හැම ලැන්ග්වේජ් එකකටම වගේ සපෝට් කරනවා. ඒවට ඕන කරන එක්ස්ටෙන්ෂන් වගේ දේවල් දාගන්න හදලා දීලා තියෙනවා. ඊට අමතරව අපිට එදිනදා හම්බ වෙන common එකක් තමයි IntelliJ. එතකොට WebStorm කියලා තියෙනවා. එතනින් ගියාම Eclipse කියලා තියෙනවා. ඒක නම් දැන් ටිකක් විතර පාවිච්චි කරන අඩුයි. ඊට පස්සේ Android Studio තියෙනවා. ඔය වගේ IDEs ඕන තරම් තියෙනවා. ඒවට පාවිච්චි කරන්න වෙනම ඩෙවලොප් කරපුවා. ඉතින් ඔයාලා මොකද්ද පාවිච්චි කරන IDE එක? ඉතින් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි තව වීඩියෝ එකකින් ආයි දවසක හම්බ වෙමු.